ආයි යාළුවනේ ඔන්න ඉතින් අද අපි ගියා දේරා මනෝජ් මාලිත් එක්ක ඌරු මස් ගන්න මරු ඔන්න මේ හරිය යන ෆ්ලයිට් බලන්න සුපිරි. අද අපි කණ්ඩ යන්නේ ඌරු මස් මාළුව බලාගෙන ඉන්න යාළුවනේ. British Airways. Ini kira hondata hoda ganna. Bakku madinne. Ini තියෙන්නේ දෙවල් එකට. ini තියෙන්නේ කාරිය එක. මේ තමයි චෙක් මනෝජ්. කාල් ගෙනාවා ඉතින්. Oh, ini gak ada kapan ya? Chinese or American? Chinese set down on video. මෙන්න මේ ආකාරයට බැදපු තුන පහ ටික කලවම් කරගන්න. ඊට පස්සේ හොදට අත ගන්න. හොඳට අත ගන්න. හොඳට අත ගන්න. හරි ඉවරයි. කන්නේ. දැන් කොහොම අමුයි කන්නේ. මේක අත ගන්න තරමට රස වැඩි වෙනවා. රස වැඩි වෙනවා. දැන් මේ ඔක්කොම අවශ්‍ය ආකාරයට කාර්යයටයි දේවල් එකටයි කොටම හදා ගන්නවා. මේ කාර්යයට දේවල් එකට දෙකම හදනවා නේ වෙනවා. හරියට මාළිගේ වශයෙන් නේද? බඩු දෙලෙකුන පිට දා. හරිද? දැන් බලන්න කොහොම සෝරේ රස වෙන්නේ හරිද? කරපිංජා. ඒ කරපිංජා ලොකුයි දෙය. ලංකාවේ කරපිංජා වගේ. අපි දන්නේ නැතෝ ජනතාවේ ඒක කියලා අනිවාර්යම දෙවිද දන්නේ. අපි සීසන් කරගත්තු මෙන්න සීසන් කරගත්ත මස් එක. කොහොමද පාර කියලා බලන්න. මේ අපි කොහොමද මේ ගත්තේ සීඹල. මේ ලංකාවේ සීඹල. ඔව්. ශ්‍රී ලංකන් සීඹල ඔයාලට පෙන්නන්නම් මේක මේ කොහෙද? කැලණි. කැලණි ලංකා සීඹල. ටෙස්ට් එක හදාගන්න යන්න. නෝලා කොහොමද නෑ? පේස්ට් එක සීඹල සීඹල පේස්ට් එක උපුල දියන තරමට අර පේස්ට් එක විතර දානවා.
විදිහට අපි දානවා ඉගුරු කියන්නේ මොකක්ද කරා එළියෙන්ද ඉතරන්නතර සුවඳ නම් සුපිරි දිය. අත්තම් සුවඳ නම් සුපිරි. කාමර ඉන්න වෙලාව ඉන්නේ උණු කියලා දැන් අපි. මම ගොයන්නේ ලෝස් දානේ. ඊට පස්සේ මිරිස් යා මිරිස් නැස්ස පොරම දැන් මම පුතේ ආයේ අපි අර සැරට ගන්නවා. ඊළඟට අපි ගින්දර ටිකක් වැඩි කරගෙන දානවා. ගමගන්න ඌරා කලවම් කරගන්න. දුබයි ජීවිතේ. අපි මුදුපුව වගේ පොඩි කෙනාද අදලා පොඩි. යන්න සතුටුනේ. සැප සුපිරිය ගුණ ටික කරන් දිනවා. ගුණ ටික කරන් මට ටීමට වැටලා දින්නේ. සුපිරි. අමතේ ලුණු හොඳයිද? සුපිරි. මේ ආකාරයට තක්කාලි ටික මේ ආකාරයට දානවා. තක්කාලි ඉස්සෙල්ලාම නෝකුවා. ඒක තක්කාලි කියලා අපිට හොයාගන්නත් බැරි වෙනවා. ඔව්. දැන් දාපුවම පොඩි මේකක් තියෙනවානේ. ඊට පස්සේ ඕකේ තක්කාලි මිශ්‍රණය කොහොමද කස්ටි කියලා බලලා තමයි සියබලා කරන්නේ. ඇඟුල් එකතු කරන්නේ. මේක පොඩි ඇඟුල් ගතියක් තියෙන තක්කාලි වල. ඒක මික්ස් වෙනකොට ඒක ලස්සනට මික්ස් වෙනවා. කොහොමද අඩමස් එක? සුපිරිය කරලා දොරලොක් වෙලා. පොතුරුගේ දොරලොක් වුණා. අපේ මාස ගණන් තියෙනවා සුපිරි දෙයියෝ. යාළුවෙක් උදව්වක් කිව්ලු ඉතින් නොකර බෑනේ ඉතින් අපි චෑනල් එකක් දාලා ගියා ඉතින් පොඩ්ඩක් දොරලොක් කරා. සැපරම දිනා. දැන් අපි සියබලා පේස්ටිය සියවඩිය එකතු කරගන්නවා. මොකද මේක මේ අනිත් ටික නිවන හෙට උදේට බඩ යනවා. ඒක හොඳ මේ වශීකරණය. සියඹලයි සීනි එකට මිශ්‍ර කරලා දීලා බලන්න ආස හිතේ. හරිද? ආවට මස් එකේ හැබැයි දෙයියා මේක හෙට උනත් රත් කරන්න ගියා. මෙතන නෙමෙයි මේක දවස් 4ක් 5ක් පහකුණා තියකට නේ. තියාගන්න පුළුවන් තරම කොහොමද තියාගන්න පුළුවන්. මොකද මේක දාලා බත් එක තත්ත්වෙ නේද? මස්ටර් බලන්න දාන්නේ. ඔන්න අපි බත් එක හදාගන්න බත් එක හදාගන්න යන්නේ. කහ දානවා. යාල කහවත් එක හදාගන්න. ටැටු බොයි ගෙනල්ලා තියෙන්නේ. ටැටු බොයි වගේ නේද? ටැටු බොයි කෙනෙක් මඩ වැඩ නැහැ. මේක දාන නිසා රාබුනේටි මේකින් වීඩියෝ. මේකින් වීඩියෝ. මොකක්ද? සිම්මාලු ගෑල්ලා. සිම්මු ගෑල්ලා දාන බත් එක පොඩ්ඩක් සැපට හදන්න ඕනේ අද කහපත් නේද?
ලුණු දාන්න ලුණු දාන්න. උණු ගන්න කලින් අපි රාම්පේ යනවා රාම්පේ නේද රාම්පේ. ඉන්න වැඩි නම් මං කරන්නේ ඉන්න දවසට ඉතින් ඉතින් බඩගහත බටේ ගහලා. පක්කට දෙයි දාලා කරලා. මේ රස මානකට උණු ගෑන් ලොකුත් දාගන්න. මේ දාන්න ලෝන. මාත් එක්ක බඩමට දැන් මම දෙන්නේ දෙන මාස් එක ආත ගන්න. මේ දැසව ගන්න. පඩියේ. මොන්නට ගානක් කපෙන්නේ. හැදෙනවා. හරි ඔන්න එන යාළුවනේ අපි බත් එක උයලා ඉවරයි. මාස් එක උයලා ඉවරයි. අඬ විතරයි තියෙන්නේ මෙච්චරලා අපිත් එක්ක හිටපු ඔයාලට ගොඩක් thank you. ජය වේවා.